ගෙදර කවුද? ගෙදර කවුද? සුරංගනි මම මේ සුරංගනිගේ මේ පණිවිඩ වගේක් දැනගන්න ආවේ සුරංගනි. එන්න නෝනා එන්න ගෙට ඉඳගන්න එන්න. ඉඳගන්න ගාමශා නෝනා ඉඳගන්න. බොහොම ස්තුතියි. ඇයි මේ පැත්තේ ගාමශා නෝනා ඇයි මේ පැත්තේ එන්නේ හිතුනේ අද? මේ බබාගේ වෙන්න ඇති නේද? ඔව්. මේ පැත්තේ එන්න හිතුනේ වැඩ කීපයක් ගැන කතා කරන්න. හොඳයි. මොකද දන්නවද? හොඳයි. මේ දැන් ගම් වතුරට අහු වුණානේ කට්ටිය. ගම් වතුරට අහු වුණා කට්ටිය. ඊට පස්සේ දිනුදු පවුල් කීපයක් මේ ගමේ තියෙනවා කියලා මට හිටපු ග්‍රාම සේවක මහත්තයා තමයි කිව්වේ. මම එයාගේ පස්සේ ආපු කෙනා. ඉතින් දැන් මේ ගාමශක නෝනාද දැන් ඉන්නේ? ඔව් මම ඉන්නේ. මට ඔයාගේ ගෙදර පෙන්නුවේ අර ඉස්සරහ ගෙදරේ. එයා මේ ගමට නෙමෙයිලු අයත් වෙන්නේ. එයා වෙන ගමකට කිව්වා වෙන තුලානෙකටලු. ඉතින් මේ ඔයා අනේ ගාමශක නෝනා මේකේ ඉන්නේ දිනුදු පවුල් ගොඩේ ඉන්නවා. අපි දිනුදු තමයි ඉතින් එදා ඉඳන්ම දිනුදු තමයි ඉතින් මේ ගෙවල් දොරවල් හදාගත්තේ ලෝන් ගහලා තමයි. බඩට කාලවත් නොවේ. ඒකයි මේ ගේ හදාගත්තේ බොහොම අමාරුවෙන්. මේ එදා වෙලා කන්නවත් නෑ අපි නොකන්නු විතර මේ ගේ හදාගත්තේ. මොකද ඉන්න තැන තියෙන්නේ බෑ. ඒ නිසා මේ ගම් වතුර දැන් වැහලා ඔක්කොම හොදගෙන ගිහලා කන්නවත් නැහැ. මේකේ දිනුදු පවුල් ගොඩේ ඉන්නවා. මේ ඒ මිනිස්සුන්ට කන්නවත් දැන් තාම නැහැ. ඒ මිනිස්සුන්ට මෙතෙක් ආධාර උපකාර කිසි කෙනෙක් කරලා නැද්ද? නෑ. කරලම නැද්ද? නෑ කළම නෑ. මට ඒක ටිකක් දැනගන්න ඕනේ. මේ ඔය ඔබතුමිය තමයි දැන් ඔය මේ අපේ ගමට ඔය ආපු එක්කෙනා මේ ඔය ගම් වතුර ගැලුවට පස්සේ කිසිම කෙනෙක් මේ ගමට ඇවිල්ලා නැහැ. ඇවිල්ලා නෑනේ. නෑ. මගේ ළඟ තියෙනවා මේ ෆයිල් කීපයක්. මේ ගොඩක්ම දිනුදු පවුල තමයි මට දැන් මේ දිනුදු පවුල් 5ක් තියෙනවා. ඒ 5 ගැන තමයි මට තොරතුරු ටිකක් ඕනේ. මට තොරතුරු ටික ලබා දුන්නා නම් ඇවිදින්න බෑ මේ. ලබා දෙන්න කට්ටියට. බලමු එනන්නේ අපි. ඔක්කොම